ආයුබෝවන් හැමෝටම මේ නිවේදනය ශ්‍රී ලංකා වරාය කළමනාකරණ උපදේශක සේවා පුද්ගලික සමාගමේ ඇබෑට්ටු සම්බන්ධවයි. ශිල්පී වායු සමීකරණාශීතකරණ චේතනය රුපියල් 35,845ක මූලික වැටුපක් හා අනෙකුත් දීමනා 74,000ක් වශයෙන් එකතුව 1,98,045ක මාසික වැටුපක් හිමි වෙනවා. අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් අපොස උසස් පෙළ විභාගයේදී එකවර විෂයන් 3කින් සමත් වීම, වායු සමීකරණාශීතකරණ වෘත්තියට අදාළ තෙවන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය NVQ3 හෝ ඒ සමාන සහතිකයක් ලබා තිබීම, අදාළ ක්ෂේත්‍රයේ තනතුරක වසර 3ක පළපුරුද්දක් තිබීම හෝ දෙවරකට නොවැළි වාර ගණනකදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ භාෂාව ගණිතය සමග විෂයන් 6කින් සමත්ව තිබීම, වායු සමීකරණය හා ශීතකරණ වෘත්තියට අදාළ දෙවන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය NVQ3 හෝ ඒ සමාන සහතිකයක් ලබා තිබීම, අදාළ ක්ෂේත්‍රයේ තනතුරක වසර 5ක පළපුරුද්ද ලබා තිබීම, වයස් සීමාව වයස අවුරුදු 18ත් 35ත් අතර විය යුතුයි. අයදුම්පත් වයස, අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද සනාථ කෙරෙන සහතිකවල ඡායා පිටපත් සමග කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා පුද්ගලික සමාගම නොම්බර 19 චෛත්‍යපාර කොළඹ 1 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න. එහෙම නැත්නම් විද්‍යුත් තැපෑලෙන් යොමු කරන්නත් පුළුවන්. 2025/12/15 දින හෝ ඊට පෙර යොමු කරන්න. ඒ වගේම අයදුම් කරන තනතුර ලිපි කවරයේ වම් පැස ඉහළ කෙළවරේ සඳහන් කරන්න. අදාළ සහතික පිටපත් අමුණා නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම රජයේ දෙපාර්තමේන්තු හෝ රාජ්‍ය සංස්ථාවල සේවයේ නියුතු අයදුම්කරුවන් තම අයදුම්පත් අදාළ දෙපාර්තමේන්තු හෝ සංස්ථා ප්‍රධානීන් මගින් ඉදිරිපත් කළ යුතු බවත්, තෝරාගනු ලැබුවහොත් අයදුම්කරුවන් අදාළ දෙපාර්තමේන්තු හෝ සංස්ථා වෙතින් අවශ්‍ය මුදාහැරීම් ලබාගත යුතු බවත් සඳහන් වෙනවා. මීට අමතරව වැඩි විස්තර ලබා ගන්න අවශ්‍ය ලින්ක් එක ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට සුදුසුකම් තියෙනවා නම් අයදුම්පත් යොමු කරන්න. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.